ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ හොරර් ගේම් 3ක්. ලෝකේ සුපිරි හොරර් ගේම් 3ක් කියලා දැම්මට මේවා කට්ටිය ප්ලේ කරලා තියෙනවා ඇති. හැබැයි සාමාන්‍ය මේ මාසෙට ගැලපෙන ගේම් එකකුත් තියෙනවා පළවෙනි ගේම් එක වශයෙන්. එහෙනම් ඉන්ට්‍රෝ එක බලලා ඊයන් අපි පළවෙනි ගේම් එක බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අද අපේ ගේම් වීඩියෝ බොස් එකට මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ ගේමින් YT බොස් එකට. ඉතින් මේක බලන්න ඕන නම් මෙන්න බලන්නකෝ. ස්ටාර්ට් තියලා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක. දැන් මේක මෙහෙමයි. මේක පළවෙනි ගේම් එක. මේක පළවෙනි ගේම් එක. පළවෙනි ගේම් එක. Pumpkinhead Horror Farm. කිව්වද දන්නේ Pumpkinhead Horror Farm. ඉතින් මේකේ නම වෙන මොකක් කරන්න මේ නම. ඒක තමයි නම. මෙතන ඔයාලට තියෙන්නේ මගේ යාළුවෙක් වේලා ගන්න මොකද මේ පන්කින් ඔළුව දාගත්තේ ඉන්නේ. මගේ යාළුවා බේර ගන්න වෙනවා. මොනවා හැටි. හරි පොඩි කීස් එකක් වෙනවා. හරි මෙතන ඉඳලා චූරි කන්ටිනියු එක පාරක් දානවා. විනාඩියක විතර සංඛ්‍යාවක් රෙකෝඩ් කරන්න. හරි. ඒක වර්තේ ගේම් එක බලන්න ඕන නම් එන්න මගේ වීඩියෝ පොස්ට් channel එකට. මේක තමයි ෆුල් ගේම් ප්ලේ දාන්නේ. මේක දාන්නේ ෆුල් ගේම් ප්ලේ. එහෙනම් අපි යන්නේ ඊගා ගේම් එකට. මොකද්ද කියලා පෙන්නන්න අපි යන්නේ ඊගා ගේම් එකට. අයිස් කියන ගේම එක. අයිස් කිව්වම හරියට දන්නේ. ඒකයි නැත්තම් ඇස. අන්න ඒ කියන ගේම් එක තමයි අද ගේම් එකක් තමයි දාලා තියෙන්නේ. අපේ දෙවෙනි ගේම් එක වචන මම ඒක තමයි කරලා තියෙන්නේ. ටිකක් ලෙමුනේ. නෝට් එක ගිහිල්ලා කන්ටිනියු කරන්න ඕනේ. යන්න මම දන්නේ. හරි. මේ පොඩි කන්ට්‍රෝල් සෙටප් එකක් කියලා දිනවා. ට තියෙන මේක ඉන්න නරකාච්චියේ මේ නරකාච්චියේ වැරුණා. නරක මොනවද බේරලා මේ මොනවද සල්ලි බෑග් 20ක් හොයාගෙන ගෙදරින් පල්ලේ යන්න. ඉතින් යා පෙන්නන්න පුළුවන්ද දන්න මම යනවා. මේ පැත්තේ දොරට යා පෙන්නන්න මේ දන්න. හරි මෙයාගෙන් බලන්න ඕනවා එයා ඉන්නේ කොහෙද කියලා. හරි එයා ඉන්නේ කොහෙද කියලා නන්නම්කෝ. එයා පෙන්නන්න. හරි එයා ඉන්නවා. ඒක ඔබන්න කම තියෙන්නේ. ඔන්න පේන එයා ඉන්නේ කොහෙද. එයා ඉන්නේ පල්ලෙහාම තත්ත්වේ. හරි එච්චර මම Hi friends, ඔන්න තුන්වෙනි ගේම් එක විදිහට මම ගෙනල්ලා තියෙන Grand Horror Escape කියන ගේම්. නෑ ග්‍රෑන්ඩ් හරි මේකේ ඔයාලට තියෙන ග්‍රෑන්ඩ්පා ආච්චිලා දෙන්නේ බේරලා ගෙදරින් පරණ යන්න. ඕගොල්ලෝ දෙන්නම පෙන්න කටම දෙන්නේ. අදෝන් දෙන්න එකේ. WhatsApp video දෙන්න එක්කෙනෙක් අනිත් එක්කලා වෙන්න යන් කෙල්ල කරාහෙට මෙතන පයින්ට ඔරේ පල්ල ටීඩී වල කෝලම් කරන්න තියෙන්නේ. ඒකට අනිත් එක්කන යනවා 100 යනවා මේ පැත්තට 100 තුන අතිකම පාරම අප්පන්න බන්නේ. ඉතින් මට මේ උණ හැදලා ඉන්නේ කටහඬේ මොකක් හරි වෙනසක් වෙනවා නම් ගණන් ගන්න බෑ මට උණයි හෙම්බිරිස්සාවයි ඔක්කොම හැදලා හිටියේ. එහෙනම් ඉතින් ගේම් එකත් ඉවරයි. එහෙනම් ඉතින් යන්නම් ඈ. යන්න අද එපිසෝඩ් එකත් ඉවරයි. බයි හොඳේ යන්න.
මේක මේ ස්කේප් එකක් තියෙන්නේ. මේක තව චැප්ටර්ස් 9ක් තියෙනවා කම්ප්ලීට් කරන්න මං.